ආයිබෝන් ක්‍රිකට් ලෝලේ හිතවතුනි. අද අපි කතා කරන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අතිශය සාර්ථක සහ ඉහළම ගෞරවයක් ගෙනාගත් පුහුණුකරුවෙකු වන ගැරි කර්ස්ටන් ගැන වගේම ශ්‍රී ලංකාවේ අලුත් පුහුණුකරු විදිහට ඔහුගේ පුහුණු සැලසුම් ගැනයි. 2026 අප්‍රේල් 15 වෙනිදා ඉඳන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු සිය රාජකාරී ආරම්භ කරනවා. මේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් ස්වර්ණමය යුගය කරා ගෙන යන්නට ගන්නා වූ තීරණාත්මක පියවරක් විදිහටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. අද අපේ වීඩියෝවෙන් ගැරිගේ අතීත ජයග්‍රහණ, ඔහුගේ නවීන පුහුණු ක්‍රමවේද සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු සතු සුවිශේෂී සැලසුම් මොනවද කියලා විමසා බලමු. අපි මුලින්ම බලමු ගැරි කර්ස්ටන් කියන ක්‍රීඩකයා ගැන. ගැරි කර්ස්ටන් කියන්නේ දකුණු අප්‍රිකාවෙන් බිහි වුණු විශිෂ්ටතම ආරම්භක පිටිකරුවෙක්. ඔහු තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ලකුණු 14000කට වඩා රැස් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා ඔහුයි. නමුත් ඔහුගේ ක්‍රිකට් දිවියටත් වඩා වර්ණවත් වන්නේ ඔහුගේ පුහුණු වෘත්තියයි. කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වයේ සුවිශේෂීත්වය මුලින්ම ලෝකයට පෙන්වුවේ ඉන්දියාව එක්ක. 2008 සිට 2011 දක්වා ඔහු ඉන්දිය කණ්ඩායම මෙහෙයවමින් වසර 27කට පසු ඔවුන්ට එක්දින ලෝක කුසලානය දිනා දුන්නා. ඒ වගේම 2009 අවුරුද්දේදී ඉන්දියාව පළමු වරට ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම බවට පත් කළේ ඔහුයි. ඔහුගේ සාර්ථකත්වයේ රහස වුණේ මිනිසුන් කළමනාකරණය, මෑන් මැනේජ්මන්ට්. සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් විශ්‍රාම යාමට පවා සිතා සිටි කාලයක කර්ස්ටන් ඔහු එක්ක ගොඩනගාගත් මිත්‍රත්වය නිසා සචින් නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ජාත්‍යන්තර ශතක 18ක් රැස් කළා. සචින් කර්ස්ටන්ගෙන් ඉල්ලා සිටියේ මට අවශ්‍ය ඔබ මගේ මිතුරෙකු වීමටයි කියා. ඊට පස්සේ ගැරි කර්ස්ටන් තමන්ගේ මව් රට වන දකුණු අප්‍රිකාවට ගිහින් 2013 අවුරුද්දේදී ඔවුන්ව ටෙස්ට් එක් දින සහ 20 යන අංශ තුනේම ලෝකයේ අංක 1 බවට පත් කිරීමට සමත් වුණා. ගැරි කර්ස්ටන් කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පමණක් නෙවෙයි, ලෝක පුරා පැවැත්වෙන T20 ලීග් තරඟවලත් අත්දැකීම් බහුල පුද්ගලයෙක්. විශේෂයෙන්ම IPL තරඟාවලියේ වසර 7ක අත්දැකීම් ඔහු සතුයි. 2022 අවුරුද්දේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඔවුන්ගේ මංගල තරඟාවලියේදීම ශූරතාවය කරා රැගෙන යාමට ඔහු මඟ පෙන්වුවා. කර්ස්ටන් මෙහිදී භාවිත කළේ දත්ත විශ්ලේෂණය හරහා කණ්ඩායමකට ඇති සුවිශේෂී වාසිය හඳුනා ගැනීමේ ක්‍රමයයි. උදාහරණයක් විදිහට 2022 ගුජරාට් කණ්ඩායම මුළු ලීගයේම අඩුම 6 පහරවල් ගැසූ කණ්ඩායම වුවත් ඔවුන්ගේ 4 පහරවල් සහ නිවැරදි පන්දු යැවීමේ උපක්‍රම හරහා ජයග්‍රහණය කළා. ඔහු සංකීර්ණ දත්ත සරල කර ක්‍රීඩකයන්ට අවශ්‍ය දක්ෂතා දර්ශක, ඒ කියන්නේ KPI ලෙස ලබා දීමට දක්ෂයි. ශ්‍රී ලංකාව සමග වැඩ ආරම්භ කිරීමට කලින් කර්ස්ටන් පාකිස්තානයේ මාස 5ක කෙටි කාලයක් ගත කළා. නමුත් එය ඔහුට ඉතා පීඩාකාරී අත්දැකීමක් වුණා. එහිදී ඔහුට දැඩි පාලක මණ්ඩල මැදිහත්වීම සහ බාහිර බාධක වලට මුහුණ දීමට සිදු වුණා. ඔහු කියන්නේ කණ්ඩායමක් පරාජය වෙනකොට මුලින්ම දොස් අහන්නේ පුහුණුකරු බවත්, බාහිර මැදිහත්වීම නිසා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්. මේ අත්දැකීම නිසා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ස්වාධීනව වැඩ කිරීමට ඉඩ දෙන ලෙසයි. අපි දැන් බලමු ගැරි කර්ස්ටන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන සැලසුම් මොනවාද කියලා. ඔහුගේ කොන්ත්‍රාත්තුව 2028 අප්‍රේල් දක්වා අවුරුදු 2කට බලපැවැත්වෙනවා. 1. 2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කිරීම. ඔහුගේ ප්‍රධානතම ඉලක්කය වන්නේ 2027 අවුරුද්දේ දකුණු අප්‍රිකාව, නැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල පැවැත්වෙන එක්දින ලෝක කුසලානයයි. දකුණු අප්‍රිකානු තනතිරු පිළිබඳ ඔහුට ඇති ඉහළ දැනුම ශ්‍රී ලංකාවට ලොකු වාසියක්. 2. ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම. දැනට ශ්‍රී ලංකාව ටෙස්ට් සහ එක්දින අංශවල 6 වන ස්ථානය සහ 20 අංශයේ 8 වන ස්ථානයේ පසු වෙනවා. කර්ස්ටන්ගේ අරමුණ වන්නේ කණ්ඩායම නැවතත් ලෝකයේ හොඳම 4 අතරට රැගෙන ඒම. 3. සංචිතයේ ගැඹුර සහ තරඟකාරීත්වය. ඔහු කියන්නේ ජයග්‍රහණය සඳහා සුපිරිතරු දෙතුන් දෙනෙක් මත පමණක් යැපීම අවදානම් සහගත බවයි. ඒ වෙනුවට සෑම ස්ථානයක් සඳහාම ක්‍රීඩකයන් 3ක් හෝ 4ක් තරඟ කරන ඩෙප්ත් චාර්ට් එකක් නිර්මාණය කිරීමට ඔහු බලාපොරොත්තු වෙන බව. මෙය ක්‍රීඩකයන් තුළ ඇති අලස බව නැති කරන්න බලපානවා. 4. විදේශ රටවල දක්ෂතා දැක්වීමේ හැකියාව. ඉන්දියානු උපමහද්වීපයේ කණ්ඩායම් වලට ඇති ලොකුම අභියෝගය තමයි විදේශ රටවල වේගවත් සහ පන්දුව ඉපිලෙන තනතිරුවල දක්ෂතා දැක්වීම. මේ සඳහා කර්ස්ටන් යෝජනා කරන්නේ විදේශ සංචාරවලට පෙර සති කිහිපයකට කලින් එම රටවලට ගොස් පුහුණු තරඟ ක්‍රීඩා කිරීමයි.
කර්ස්ටන්ගේ පුහුණු විලාසය ප්‍රධාන කුළුණු 3ක් මත පදනම් වෙනවා. පළමු වෙන කරුණ තමයි ශාරීරික යෝග්‍යතාවය. වයස අවුරුදු 58ක් වුණත් ඔහු තවමත් කඳුකර පාපෙදි දාවන තරම් වලට සහභාගී වන ශාරීරික යෝග්‍යතාවය ගැන ඕනවටත් වඩා සිතන කෙනෙක්. ඔහු කියන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය දුර්වල නම් පීඩනය යටතේ ඔවුන්ගේ දක්ෂතා අඩුවන බවයි. කඩලු අතරදවීම සහ විඳදරා ගැනීම පිළිබඳ ඔහු ඉතා දැඩි තීරණ ගන්න කෙනෙක්. දෙවැන්න තමයි තාක්ෂණික බාධක ඉවත් කිරීම. T20 තරඟවලදී පිටිකරුන්ගේ ලකුණු වේගය ඒ කියන්නේ ස්ට්‍රයික් රේට් සහ මෑතකදී ශ්‍රී ලංකා පිටිකරුවන් දඟපන්දු යවන්නන්ට එරෙහිව දක්වන දුර්වලතා ඔහු දැනටමත් හඳුනාගෙන තිබෙනවා. දත්ත මගින් මේවා නිවැරදි කිරීමට ඔහු සැලසුම් කර තිබෙනවා. තුන්වන කාරණය වන්නේ දත්ත මගින් තරඟකාරී වාසි ලබා ගැනීම. ශ්‍රී ලංකාවටම ආවේනික වූ දක්ෂතා විනාශ නොකර ඒ උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය දත්ත විශ්ලේෂණය හරහා ඔහු ක්‍රීඩකයන්ට කියා දෙනු ඇති. ගැරි කර්සන් කොතරම් දක්ෂ වුවත් ශ්‍රී ලංකාව තුළත් ඔහුට බාධක වලට මුහුණ දීමට සිදුවේවි. පද්ධතිමය බැඳිහත් වීම. පාලක මණ්ඩලයට එල්ලවන දේශපාලන බලපෑම් ගැන කවදත් කතා වෙනවා. ඒ වගේ බලපෑම් ඔවුන්ගේ වැඩපිළිවෙලට බාධාවක් විය හැකියි. ඔහුට නිදහසේ වැඩ කිරීමේ වරම ලැබෙන තරමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු වේවි. හිටපු සමහර පුහුණුකරුවන් කණ්ඩායම හැරගියෙත් විවිධ බලපෑම් නිසායි. භාෂා හා සංස්කෘතික බාධක. විදේශීය පුහුණුකරුවෙකුට ක්‍රීඩකින්ගේ ජීවිත සහ සංස්කෘතිය සමග සමීප වීමට භාෂා හා සංස්කෘතික සාධක බලපාන්න ඉඩ තියෙනවා. තේරීම් කමිටු වෙනස් වීම. මේ කලාපයේ රටවල නිතර පාලක මණ්ඩල වගේම තේරීම් කමිටු වෙනස් වීම නිසා ස්ථාවර කණ්ඩායම් සංස්කෘතියක් ගොඩනැගීම අසීරු බව විචාරකයින් පවසනවා. සුපිරිතරු අඩුව. කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන වැනි තනිව තරගයක් ජයග්‍රහණය කරවිය හැකි සුපර් ස්ටාර්ස් දැනට කණ්ඩායමෙන් නොමැති වීම නිසා සාමූහික ශක්තියක් ගොඩනැගීමට ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේවි. ගැරි කර්සන් කියන්නේ තමන් වැඩක් බාරගත් පසු ඇස්වැසුම් ඒ කියන්නේ බ්ලින්කර්ස් දමාගෙන ඉලක්කය කරාම යන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් නවීන උසස් දක්ෂතා මධ්‍යස්ථානයක් සමගින් නව ගමනක් ආරම්භ කර තිබෙනවා. එයත් ඔහුට පහසුවක් වේවි. ඔයා මොකද හිතන්නේ මේ ගැන? ගැරි කර්සන්ට පුළුවන් වේද අපේ කණ්ඩායම නැවතත් ක්‍රිකට් ලෝකයේ ඉහළටම රැගෙන යන්න? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ට සුබ දවසක්. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.